ඇත්තටම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් තමයි ඊයේ දින මේ මේගමුවේදී ආරම්භ වුණේ මේ බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් මේ වෙනකොට විශාල ප්‍රමාණයක් මිය ගිහිලා තිනවා. මේක අපිට අනුමත කරන්න බෑ. නමුත් මෙවැනි දෙයක් මේ තත්ත්වයට ප්‍රධාන හේතුන් තියෙනවා. ඒ හේතුන් වලට කිසිදු විසඳුමක් දෙන්නේ නැහැ පාලකයෝ. ඒ හේතුන් ඒ විදිහටම තමයි මේ රැඳවියන් පීඩාවට පත් කරන, රැඳවියන් අසහනයට පත් කරන, රැඳවියන් මානසික ආතතියට පත් කරන ඒ කරුණු වලට කිසිම විසඳුමක් දෙන්නේ නැහැ මේ පාලකයෝ. දැනට අවුරුදු ගණනාවක ඉඳන් ඇති කරගත්ත තත්ත්වයක් තමයි දැන් මේ පුපුරා ගිහිල්ලා තියෙන්නේ. හැබැයි අන්තිමට ඒ රැඳවියන් ඝාතනය වුණාට පස්සේ ඒ රැඳවියන් මේ විදිහට කුඩු වලට සම්බන්ධයි, අපරාධ වලට සම්බන්ධයි කියලා විවිධ කතා කියලා ඒවා සාධාරණීකරණය කරන්න හදන පසුබිමක් තමයි බන්ධනාගාර තුල තියෙන්නේ. වෙඩි තියෙනවා.